අද මම අරන් ආවේ නරුටෝ පස්සේ ලෝකයෙන් වැඩිපුරට කතා බහල් ලකුණු බොරුටෝ උසුමයි ගැන සම්පූර්ණ රිවිව් එකක්. අපි නරුටෝ බලද්දී දැන් ඔය වයිබ් එකට බොරුටෝගේ මුල් කාලේ දකින්න ලැබුණේ නැහැ කියලා මම දන්නවා. නමුත් බොරුටෝට බුලූෂන් මංගා එකත් එක්ක මේ චරිතය දැන් සම්පූර්ණ වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් අද අපි බලමු වීඩියෝ එකෙන් බොරුටෝ ගැන. එයා ඇත්තම නරුටෝ වඩා දක්ෂද කියලා මේ වීඩියෝ එකෙන් අපි හරියටම දැනගමු. නරුටෝ වගේ නෙමෙයි බොරුටෝ කියන්නේ උපතින්ම දක්ෂයෙක්. එයාට එකවර චක්‍ර නතර 3ක් පාලනය කරන්න පුළුවන්. එනාට සහ නරුටෝගේ ලේවුරුමයක් එන මේ ශක්තිය නිසා ගොඩක් වේගවත් දේවල් ඉගෙන ගන්නවා. විශේෂයෙන්ම වේශයෙන් රසෙන් ගන්න එක. ඒකේ තියෙන ලයිට්නින් ස්නයින් එක නිසා හතුරන් එක පේන්නේ නැහැ. බොරුටෝ තමන්ගේ ගුරුවරයා විදියට තෝරගත්තේ සසුකේව. ඒකට හේතුව එයාට ඕනුනේ නරුටෝ වගේ හොකාගේ කෙනෙක් වෙන්න නෙවෙයි. එයාට ඕනුනේ හොකාගේ පිටිපස්සෙන් ඉඳන් රකින ෂැඩෝ ෂිනෝබි කෙනෙක් වෙන්න. සසුකේගේ කඩුව සහ ඇඳුම් පවා බොරුටෝ පාවිච්චි කරන්නේ ඒ ගෞරවය නිසායි. මමුෂිකව පරාජය කරද්දී ලැබුණු කර්මා සලකුණ බොරුටෝගේ ජීවිතයේ ලොකුම හැරුම ලක්ෂ්‍ය වුණා. මේකින් එයාට හසීරුවන්නට බලයක් ලැබුණු එයාගේ ශරීරය තුලේ ඉන්න හතුරේ එක්ක හැමදාම සටන් කරද්දී එයාට සිද්ධ වෙනවා. මේ බලය නිසා බොරුටෝ ඔට්සුකී කෙනෙක් බවට පත් වෙන්න පටන් ගන්නවා. බොරුටෝට තියෙන අද්භූත ඇස තමයි ජෝගන් කියන්නේ. මේකෙන් වෙනත් මානෙක දකින්න සහ හතුරාගේ දුර්වලතාව බලන්න පුළුවන්. මංගකේ මේ ගැන තාම ලොකු විස්තරයක් නැති වුණා. මේක තමයි ලෝකේ බේරගන්න තියෙන එකම ආයුධය කියලා රසිකයෝ හිතනවා. ආයතනක පුහුණුවෙන් පස්සේ බොරුටෝ දැන් ගොඩ් ලෙවල් එකක ඉන්නවා. අලුතෙන් රසෙන් හුසෝහිකෝ එකෙන් මුළු පෘථිවියේම ද්‍රමණී ශක්තිය පාවිච්චි කරන්න පුළුවන්. දැන් එයා තනියම මුළු ලෝකයටම එරෙහි සටන් කරන ෂිනෝබි ලෝකය රැකගන්නයි. ඉතින් ඔයාලා හිතන්නේ මොකද? බොරුටෝ නරුටෝ අඹේවා යයිද? පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මගේ channel එක subscribe කරලා like එකක් දීලා bell icon එක click කරන්න. අනිත් වීඩියෝ එකෙන් හමු වෙමු. මේ anime friends